welcome to guys ඉතින් travel with madwa YouTube channel එක බලන නැවතත් සාදරයෙන් පිළිගන්නවා ගේන අලුත්ම vlog video එකකට. ඉතින් අද අපි නුවරඑළිය යන ලස්සන vlog එකක් තමයි මම අද ඔයාලට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම video එක බලන අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන් bell icon එක all දාලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අපි video එකත් එක්ක ඉස්සරහට දිගටම ලස්සන තැන් ටිකක් බලන්න channel එකත් එක්ක දිගටම දැන්දීමු. ඉතින් හරියල්නේ ඉතින් අපි මෙන්න මේ විදිහට උදේම අපි පිටත් වුණා. ඉතින් අපි ගෙවල් වලින් කට්ටියම වෙලා වෑන් එකේ තමයි මේ යන්නේ අපි ගමන. ඉතින් උදේන්ම මෙන්න මේ විදිහට පිටත් වුණාට පස්සේ මෙන්න මේ වගේ view එකක් තමයි අපිට බලා ගන්න පුළුවන් උනේ. ඉතින් අපි මේ නුවරඑළිය කිට්ටුව කරලම තමයි මේ ඉන්නේ. ඉතින් යනකොට වෙනද තරම් ඇත්තම සීතලක් තිබෙන්නේ නැහැ. නමුත් දේශගුණය මාරම හොඳයි. ඔයාලට බලා ගන්න පුළුවන්. මාරම ලස්සන වටපිටාවක් එක්ක අදත් අපි යනකොට මාරම view එකක් අදට බලා ගන්න පුළුවන් වුණා. හරි යාළුවනේ අපි ඉතින් මෙහෙම අපි නතර වෙන තැනට ගිහිල්ලා එතනින් අපි නුවරඑළිය ග්‍රෙගරි වැව බලන්න ගන්න කියලා හිතාන් ඉන්නවා. ඉතින් අපි වීඩියෝ එකත් එක්ක දිගටම ඉස්සරහට කොයි වගේ තැන් වලට යනවද කියලා ඉතින් ඉස්සරහට වීඩියෝ එකත් එක්ක දිරම් බලන්න රැඳී ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ අපි මුලින්ම මෙන්න මේ විදිහට අපි එන්න තීරණය කරා නුවරඑළිය ග්‍රෙගරි පාක් එකට. ඉතින් අපි මෙන්න මේ විදිහට ග්‍රෙගරි පාක් එකට මුලින්ම ආවා. ඉතින් ග්‍රෙගරි පාක් එකට එන දවසේ ඔයාලට බලා ගන්න පුළුවන් වාහන වලින් සෑහෙන කට්ටිය ඇවිල්ලා තිබ්බා. ඉතින් අපිත් ආව දවස් අද පොඩි පින්නකුත් ගියා එනකොටම. ඉතින් ඒ වුණාට අවුලක් නැහැ. මාරුම දවසක් ඉතින් අද. ඉතින් යන්නේ මෙතනට අනිවාර්යෙන් යනකොට ඇතුළට මේ ටිකට් ගන්න ඕනේ. ඉතින් අපි ටිකට් උත් අරගෙනම තමයි මෙතනින් ඇතුළට එන්ට්‍රන්ස් එකකින් ඇතුළට ගියේ. ඉතින් මට ආවට පස්සේ මෙතනින් මෙන්න මේ වගේ බෝට් පදින්නත් පුළුවන්. ඒ වගේම ලොකු බෝට්ටුත් තියෙනවා. ස්පීඩ් බෝට්ටු මේ වගේ নানা ප්‍රකාර බෝට්ටු වර්ග තියෙනවා. ඉතින් ආවොත් අනිවාර්යෙන් මේවත් පදින්න පුළුවන්. අතේ සල්ලි තියාගෙන එන්න ඕනේ අනිවාර්යෙන්. ඉතින් ගානක් තියාගෙන ආවොත් අනිවාර්යෙන් මෙතනින් ඔයාලට වටයක් දාන්න යන්න පුළුවන්.
හරි යාළුවනේ ඉතින් ඔන්න ඊට පස්සේ අපි කට්ටියම තීරණය කරා අපි මේ ස්පීඩ් බෝට් එක යනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට අපි කට්ටිය 15 දෙනෙක් විතර හිටියා. ඉතින් මේක මාරම අත්දැකීමක් වෙයි. ඉතින් අපි අනිවාර්යයෙන්ම මෙතනදී අපි සේෆ්ටි ජැකට් එකක් දාගෙන තමයි මෙතනදී බෝට් එකට ගොඩ වෙන්න ඕනේ. ඉතින් අපි 15 දෙනා මෙන්න මේ විදිහට ඉතින් එක්කෙනාට සේෆ්ටි ජැකට් දාගෙන ගොඩ වුණා. ඉතින් මෙයාලා මෙතනදී නගින්න ඕනේ පිටිවල බර සමබර වෙන්න ඕනේ කොහොමද මේ හැම දෙයක්ම කියලා තමයි මේ කට්ටිය මේ බෝට්ටුවට කට්ටියව ගොඩ නංගන්නේ. ඉතින් ඉස්සරහට බලන්න ඉන්නකො මොන වගේ වේද කියලා. හරි යාළුවනේ ඉතින් මේ විදිහට අපි කට්ටියම බෝට් එකට නැගලා රෙඩි වුණාට පස්සේදී මෙතනදී මේ බෝට් එක ස්ටාර්ට් කරන්න හදනවා. ඉතින් මෝටරේ වදිනවා විතරයි. හැබැයි ස්ටාර්ට් උනේ නැහැ. කොහොම හරි මොකක් හරි කේසයක් කියලා. ඉතින් අපි මෙතනත් විනාඩි කොහොම හරි 5ක් 10ක් පිටුවෙන් හිටියා කොහොම හරි. ඊට පස්සේ අවසානයේ කොහොම හරි මේක මොකරේ කේසයක් කියලා තිබිලා අපි ස්ටාර්ට් කරගත්තා. ඊට පස්සේ ස්ටාර්ට් කරගත්තා පස්සේ මෙන්න මේ විදිහට තමයි ගමන යන්න හැදුවේ. ඉතින් යාළුවනේ තව දෙයක් ඔයාලට හෙලිකොප්ටර් ෆ්ලයි කරන්න කැමතිෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන් මෙතන හෙලිකොප්ටර් ෆ්ලයි කරන තැනකුත් තියෙනවා. ඉතින් ඒකට යන්න පුළුවන්. ඔයාලට බලන්න පුළුවන් මෙතනදී මේ හෙලිකොප්ටරයක් කවුරු ෆ්ලයි කරනවා. යාළුවනේ දැන් යනවා ස්ටාර්ට් කරා විතරයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ගමන ආරම්භ වුනේ. මම හිටියේ ඇත්තට මෙතන පිටිපස්සේ තියෙන මෝටරේ ගාවමයි. ඉතින් මෙතන මාරම ලස්සනට හොඳට වටේ පිටේ පේනවා. ඒ වගේම මාරම ස්පීඩ් එකක් යන්නේ. ඉතින් අනිවාර්යයෙන් මෙතන තියෙන මේ හැන්ඩල් අල්ලන් ඉන්න ඕනේ නැත්තම් වතුරේ තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඒ වගේ මාර ස්පීඩ් එකකින් මේ බෝට් යනවා. ඔයාලා බලාගන්න පුළුවන් නේ.
බලමු මෙන්න මේ හරිය තවත් ලොකෝ කොන්සර්ට් එකකුත් තියෙනවාද. ඉතින් යාළුවෝ අනිවාර්යෙන් කියන්න ඕන ඔයාලා නුවරඑළිය ආවොත් මෙන්න මේ වගේ බෝට්ටුවක්වත් පැදලා යන්න අනිවාර්යෙන් ඒක මාරම වෙනම අත්දැකීමක්. ඉතින් ඒ අත්දැකීම අද අපි ඔක්කොම ලැබුවා. ඉතින් ඒක පට්ටම ආදරල් වැඩක්. ඉතින් අනිවාර්යෙන්ම ආවොත් ඔන්න විදියට බෝට්ටුවක් පැදලා යන්න අමතක කරන්න එපා. ඉතින් ඊට පස්සේ අපි මෙතන ඇවිල්ලා ඉතින් පොඩ්ඩක් ඇවිදලා එහෙම එන්න මේ විදියට ආයෙත් අපි එන්න පිටත් වුණා. ඉතින් යාළුවෝ channel එක බලන අලුත් කෙනා අනිවාර්යෙන්ම මට support එක විදිහට channel එක subscribe කරන් යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මොකද මගේ channel එකේ subsලා 1000 සම්පූර්ණ තව කිට්ටු කරලා තියෙන හින්දා ඉතින් අනිවාර්යෙන්ම subscribe කරලා support එකක් දෙන්න කියලා ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. හරි යාළුවෝ ඉතින් එළියට ආවට පස්සේ අපේ නංගි ලොකු නංගි ඊට පස්සේ අපේ නන්දගේ මල්ලි දෙන්නට අකේෂ්ටයි දෙන්නටම ආශ්‍රය පිට යන්න ඕනි කියලා කිව්වා. ඉතින් ඔන්න ඊට පස්සේ දෙන්න මෙන්න මේ විදිහට තමයි ආශ්‍රය පිට යන්න ලෑස්ති වුනේ. ඒ අං කියලා කියන්නේ ගහන්නේ Hello guys, ඉතින් ඔන්න ඊට පස්සේ අපි නුවරඑළියෙන් පස්සේ අපි එන්න තීරණය කළා. ඒ ළඟම තියෙන හග්ගල මල්ලත්ත බලන්න එන්න තමයි අපි තීරණය කරේ. ඉතින් මෙතන මාරම ලස්සනයි. ඔයාලට බලා ගන්න පුළුවන් අපි එන වෙලාවෙත් එහෙනම් මේදුමක තිබ්බේ. ඉතින් මාරම කාම් වයිබ් එකක් තිබ්බේ. ඉතින් අපි මුලින් මෙන්න මේ විදියට මෙතන ලැබලා අනිවාර්යයෙන්ම යන හැම කෙනෙක්ම මෙතනදී ටිකට් ගන්න ඕනේ. ඉතින් ටිකට් එහෙම අරගෙන තමයි අපිට අතනදී ඇතුළට එන්ටර්ස් එකෙන් එන්න වෙන්න තියෙන්නේ ඇතුළට. වීඩියෝද කරන්නේ? වීඩියෝ කරන්නේ. හරි දිනාලන අපි අතුරට ආවට පස්සේ මෙන්න මේ වගේ ලස්සන ලස්සන මල් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මේ ඉන්නේ අපේ අම්මා. අම්මත් ඔය විදිහට වීඩියෝ එක ගත්තා. ඉතින් ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට ඇතුළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. වටේ බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක හොඳ මීදුමක් එක්ක පින්නකුත් යනවා. ඉතින් ඒවා අපිට ගන්න නැහැ. ඉතින් අපි ආවට පස්සේ මේ මගේ ෆස්ට් ටයිම් තමයි මේ හග්ගල මල්ලත්තට ආවේ ඇත්තටම. මට දැනෙන විදිහට නම් මාරම
පට්ටම වයිබ් එකක් තියෙන. ඉතින් ඒ වගේම මාරම ලස්සන මල ගොඩාක් ඇති කියලා හිතන ඉස්සරහට ගිහලා ඉතින් අපි ඉස්සරහට ගිහලා බලමු ලස්සන දැන් ටික. වතුරට ආවට පස්සේ තමයි තේරෙන්නේ ඇත්තටම මාරම විදියට නීට් එකට ලස්සනට මල් වවලා මේ විදියට මල් කපලා ගානට ඇත්තටම මේකින් මම හිතන ගෲප් එක මාරම ලස්සනට මේකට මහන්සි වෙනවා ඇති. ඉතින් යාළුවනේ ඇතුළට ආවට පස්සේ තේරෙනවා මේ කැමරාවලින් දකින පාට නෙමෙයි ඇත්තටම මාරම ලස්සනක් තියෙන්නේ. මේක අනිවාර්යෙන් විඳින්න ඕනේ ෆීල් එකක්. ඉතින් අනිවාර්යෙන්ම වීඩියෝ එක බලන කවුරු හරි ඇවිල්ලා නැත්නම් මේකට අනිවාර්යෙන්ම නුවරඑළිය ආවට පස්සේ ඇවිල්ලා බලලා යන්න. මොකද ඒ තරම් හිත නිවන මාරම ලස්සනක් තියෙන තැනක් මෙතන හග්ගල මල්ලත් කියන්නේ. ඉතින් ඒ වගේම මං හිතන්නේ ෆොටෝ ෂූට් වගේ කරගන්නවා නම් ආයෙ ඉතින් කියන්න තැන නැහැ. මාරම ලස්සන දැන් ගොඩක් ලොකේෂන් ගොඩක් හම්බෙයි. ඉතින් ඉස්සරහට අනිවාර්යෙන්ම ඉතින් ෆොටෝ ෂූට් එකක් කරගන්න කෙනට ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක හොඳ ෆොටෝස් ටිකක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් මෙතනට ඇවිල්ලා ඉන්න කවුරු ඉන්නවනේ අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ෆොටෝ ෂූට් කරලා තියෙනවද කොහොමද අදහස කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. ඉතින් මේ ඉන්නේ අපි පුංචි පුතයි දෙන්නත් ෆොටෝ ෂූට් එකක ඉන්නේ. ඉතින් බලා ගන්න පුළුවන් මාරම ලස්සන තැනක්. ඉතින් ඒ වගේම මෙතන මාරම ලස්සන රෝස් වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් ඉස්සරහට ලස්සන රෝස් වර්ග ගොඩක් බලන්න. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් දිගටම රැඳී ඉන්න. channel එක subscribe කරන්න කියලා තාදරෙන් යාළුවෝ ඉල්ලනවා. ඉතින් තවත් දැන් ගොඩක් අපි බලමු ඉස්සරහට ගිහලා. ඉතින් මම කතා කරන ඩිය අනිවාර්යයෙන්ම ඔයාලා මේ වීඩියෝ එක බලලා enjoy කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හරියරනේ මෙතෙන්ට ආවට පස්සේ ඔයාලට බලා ගන්න බලන්න වීදුරුගේ කියලා මේක ඇතුළෙත් ඇත්තටම මාරම ලස්සන මල් ගොඩාක් වවලා තියෙනවා. ඉතින් ඒ මල් ටිකත් ඔයාලා බලන්න කොහොමද කියලා.
ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම යාළුවනේ මේ වීඩියෝ බලන කවුරු ඉන්නවා නම් ඔයාලට එනකොටත් මේ මල් වර්ග තිබ්බද නැත්නම් ආය අලුතෙන් මල් දාලා තියෙනවද? ඒවත් අනිවාර්යයෙන්ම දන්න කවුරු ඉන්නවා නම් කමෙන්ට් කරගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවෝ එතනින් ආවට පස්සේ මෙන්න මේ වගේ මෙතනින් ඇත්තටම එක එක ඩිසයින් වලට වගා කරලා තියෙන මේ ගස් ජාතියක් තියෙන. ඉතින් මේ වගේ එහාට මෙහාට යන්න පුළුවන්. ඔයාලා දකින්නද කලින් අපේ නංගිලා දෙන්නත් ඔතනින් ඔය ආසෙන් රිංග යන එහාට මෙහාට. ඉතින් ඒකේ ඇත්තටම ඇතුලේ ඇවිදින්න පුළුවන් වෙන විදිහට තමයි මෙතන හදලා තියෙන්නේ. ඒකත් මාරම ලස්සන තැනක්. මේ වල බලා ගන්න පුළුවන් තනකොළ ගන්නට වගස් වල තියෙන තනකොළ නේ ගස්. අන්න ඊට පස්සේ අන්තිමේදී දෙන්න කොහොම හරි හම්බ වුණා. ඉතින් ඒ දෙන්න ඊට පස්සේ ෆොටෝ එකක් ගන්න ඕනේ කිව්වා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ෆොටෝ එක කරලා ඇස්තලා හිටියේ.
හරි යාළුවනේ ඉතින් අපි හග්ගල මල්ලට ඇත්තටම අදට ඇවිදලා ඉවරයි. ඉතින් අපි අපිට වෙලාව පාරක් වෙන හින්දා අපි හැමතැනම ඇවිදින්න කියන. ඉතින් අපිට පුළුවන් තැන්වල ඇවිදලා මෙන්න මේ විදිහට අපි ඉතින් යන පාරේ මෙතනින් යන්න පිටත් වුණා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් අපි මෙතනදී ඇත්තටම හග්ගල මල්ලට එන්ඩස් වෙන්න තියෙන්නේ වෙන පැත්තකින්. ඊට පස්සේ අපි එළියට එන්න තියෙන්නේ වෙනම පැත්තකින්. ඉතින් අපි මේ පාරෙන් තමයි අපි එළියට එන්න පිටත් වුනේ. හරි යාළුවනේ ඉතින් අපි මෙතනින් හග්ගල මල්ලත්තෙන් මෙතනින් ගමන මේ මෙතනින් නිමා වෙනවා. ඉතින් නුවරඑළියේ ඊට පස්සේ අපි යනවා අපේ රෙස්ටෝරන්ට් එකට. ඉතින් එතනට ගිහිල්ලා අපි බෝම්බුරැල්ල බලන්න යන්න කියලා හිතන් ඉන්න. ඉතින් බලමු ඉස්සරහට මොන වගේ තත්ත්වයක් වේද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම වීඩියෝ එකත් එක්ක ඉස්සරහට දෙකටම රැඳෙන්න ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න ඉතින් guys අපි ඊට පස්සේ ආවේ රෙස්ටෝරන්ට් එකට. ඉතින් මේ ආව වාහනේ අපි ආවේ යාළුවනේ බෝම්බුරැල්ලේ තියෙන බෝම්බුර ෆෝල් විලේජ් හොටෙල් කියන මෙන්න මේ විලේජ් එක මේ රෙස්ටෝරන්ට් එකට තමයි ආවේ. ඉතින් මේක මාරම ලස්සන රෙස්ටෝරන්ට් එකක්. ඉතින් ඔයාලට මේක තියෙන contact number එකට කතා කරලා මෙයාලගෙන් මෙන්න මේ තියෙන recipes ඕනම දෙයක් මෙයාලගෙන් ගන්න පුළුවන්. ඉතින් මෙයාලගේ ඇත්තම කිව්වොත් කෑම නම් මාරම රසයි. ඉතින් අපිත් මේ හොටෙල් එකෙන් තමයි කෑම එහෙම ගත්තේ. ඉතින් සමහරකට වලට ගෙදරින් බඩු අරන් එනවා නම් මෙයාලට මේ බඩු දීලා ඒවා උයා ගන්නත් පුළුවන්. ඉතින් හොඳටම ඉඩ තියෙනවා මේක ඇතුළතදී TV ඒ වගේම AC rooms ඒ හැම දෙයක්ම ගන්න පුළුවන් වලට ගන්නවා නම්. ඉතින් අතන අපි හිටපු රෙස්ටෝරන්ට් එකේ දෙන්නෙක්ටම කාමරයක් රුපියල් 3000ක් විතර වුණේ. ඉතින් ඒ අතින් බලනකොට සාධාරණ ලාභයක් ගන්නක් තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා එනවා නම් මම ඔය පෙන්නපු contact number වලට කලින් call එකක් දීලා අනිවාර්යෙන් එන්න. ඉතින් ඊට පස්සේ යාළුවනේ අපි යන්න තීරණය කරා බෝම්බුරැල්ල බලන්න. ඉතින් යාළුවනේ මේ එන්නේ මේ වතුර එන්නේ බෝම්බුරැල්ලේ තියෙන දියැලෙන් එන වතුර තමයි මේ පල්ලයට ගලාගෙන යන්නේ. ඉතින් අපි ඇවිල්ලා උතනින් නාන්න කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් බලමු මොකද ඉස්සරහට වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි බෝම්බුරැල්ලට යන පඩිපෙළ තියෙන්නේ. ඒත් එක්කම දකුණු පැත්තේ තියෙනවා බුදු පිළිමයක් එමත් තියෙනවා. ඉතින් මෙන්න මේ පාර තමයි බෝම්බුරැල්ලට යන්න තියෙන්නේ.
ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට අතරම බොම්බුරලට යනකොට මෙන්න මේ විදිහට වතුර පාරක් යනවා ඇතින් යන පාර අයින දිගටම ඉතින් මාරම ලස්සනයි වලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි යන දවස්වල අතරම බොම්බුරල හොඳට වතුර තිබ්බා. ඉතින් මෙන්න මේ විදිහට පාරවල් දිගේ හොඳට ලස්සනට දියැල්ල දිගේ මෙන්න මේ විදිහට වතුර ගලාගෙන යනවා වලට බලා ගන්න පුළුවන්. මාරම ලස්සනයි ඉතින් ඇත්තටම. ඔයාලා කවුරුද බොම්බුරල ගිහින් ඉන්න කවුරුද අනිවාර්යයෙන්ම මේ වීඩියෝ බලනවා අනිවාර්යයෙන්ම. ඔයාලා කොයි වගේ දවස්වලද ගියේ ඉතින් ඒ දේවල් එක්ක කමෙන්ට් කරලා යන්න මොන වගේ අත්දැකීම් තියෙනවද කියලා. ඉතින් අපි නම් යන දවස්වලට ඉතින් මේ කාලට මෙහෙට වහිනවා කියලා කිව්වා. ඉතින් කොහොම හරි අපි වැස්ස වුණාට ඉතින් මේ දවස්වල ගියා. ඉතින් මේ දවස්වල තවත් දෙයක් යනවා අනිවාර්යෙන් මෙහෙ සෑහෙන කූඩැල්ල වෙමින් ඉන්න ගස්වලත් එක්ක ඉන්න කූඩැල්ල එහෙම නා. ඒකෙන්ද මාර පරිස්සමෙන් තමයි යන්න ඕනේ. ඉතින් යාළුවනේ කොහොම හරි මෙන්න මෙතනටම ආවා. ඉතින් ඔයාලා බලා ගන්න පුළුවන් මාරම ලස්සන දියැලක්. ඉතින් මම දැකපු මාරම ලස්සනම දියැලක් කියන්න පුළුවන්. ඉතින් මෙතන මාරම කූල් එකක් තියෙන්නේ. මොකද මේ දියැලෙන් වටන පින්න එනවා මාරම විදියට. ඒක පට්ට ඇඟට දැනෙන මාරම කාම් වයිබ් එකක් ආයි කියන්න වචන නැහැ. ඉතින් අනිවාර්යෙන් මේක කිව්වට වඩා ඉතින් මෙතනට ගෙහෙල්ලම් බලන්න ඕනේ මේ ෆීල් එක කොයි වගේ දෙයක්ද කියලා. ඉතින් අනිවාර්යෙන් බොම්බුරැල්ලට ගිහලා තියෙන තවත් කවුරු ඉන්නවා නම් මේ අත්දැකීම අරන් තියනවා ඔයාලා යටින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි ඉස්සරහට තවත් සුන්දර වීඩියෝ ටිකක් බලමු. ඉතින් අනිවාර්යයෙන්ම channel එකත් එක දිගටම රැඳී ඉන්න.
ඉතින් මේ ඉන්නේ අපේ අම්මයි නංගිලා දෙන්නයි. මේ කොළ පාටක් යන්නේ ලොකු නංගි, අනිත් එක්ක දකුණු පැත්තේ ඉන්නේ පොඩි නංගි. ඉතින් නොහම තමයි ඉතින් එයාලට ෆොටෝ ගහන්න කියලා වීඩියෝ කරගත්තී. ඉතින් මෙතන අනිවාර්යෙන් තව දෙයක් කියන්නේ මෙතන මාර කියන්නේ මෙතන ගල් ඉස්සනවා. ඉතින් ඒකින්ද සෑහෙන පරිස්සමෙන් ඉන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මෙතන හිටියේ. ඉතින් මෙතන වැඩි තවත් උඩට යන්න පුළුවන්. ඉතින් ඒකත් ඉස්සරහට බලාගෙන ඉන්න. තවත් ලස්සන තැනකට යන්න පුළුවන්. ඉතින් ඔයාලා වීඩියෝ එකත් එක දිගටම රැඳී ඉන්න.
ඉතින් ඔන්න විදියට පොඩි ෆන් එකකුත් කට්ටියම අරගෙන ඉතින් අපි මෙන්න මෙතනින් ඊට පස්සේ ආයෙත් එන්න පිටත් වුණා. ඉතින් මේ දවස නම් කියන්න වචන නැහැ. පට්ටම හැපි එකේ ගෙවුන දවසක්. ඉතින් ඔන්න ඉතින් අපි ආපට උදන්න ඉතින් මේ දෙන්න ෆෝන් එක දුන්නා කියන්නේ ඉතින් හැම වෙලාවෙම වීඩියෝ ෆොටෝ තමයි ඉතින් මේ දෙන්නට දුන්නට පස්සේ ඉතින් මේ දෙන්න තමයි වීඩියෝ කරගෙන ඉතින් ඔන්න මේ විදියට ආවේ.
මේ මොනවද අක්කේ? මේ උගුරස්සා මේ කැටමිල්ල. කීයද එක? කැටමිල්ල ඇද්දි. ඕකේ. ඉතින් යාළුවනේ අපි එනකොට මෙන්න මේ විදිහට කඩවල දාලා තිබ්බ. ඉතින් අපි යනකොට කඩවල ඔක්කොම හදලා තිබ්බේ. ඉතින් එනකොට නම් කඩවල ඇරලා තිබ්බේ. ඉතින් මේ තියෙන්නේ කැටමිල්ල. මේකත් පොඩි අඹුරු ගතියක් තිබ්බට රස පළතුරක් ඉතින් ඒවත් මේ දෙපැත්තෙම කඩවල එනකොට තිබ්බා. ඉතින් කැටමිල්ල කාලා දෙන කවුරු වෙනවා යටින් කමෙන්ට් එකක් දාන්න යන්න. කෑවනේ මොනොන්ද? අයින් කරා? යන් ටක් ගාලා යන් පල්ලට ගිහලා බලමු. මේ සිද්ධාලප ගෑවට හරි කියේ නෑනේ ගොඩුවක. සිද්ධාලප ගාගෙන ආවේ අපි. මේක ඇටකින්. එතනින්ම කෑවා අපි දැන්. අන්න ඒක ගැසට. ඔයා ආයෙ ගත්තද කා? ඔව් ඇති. අරවගේ නම් මොකද? එක දෙන්නේ යන්නේ. මේ මොනවද නැන්දේ? ලොකට්. මේ ලොකට්ද? යන් ටක් ගාලා දැන් තව ඉන්නේ නැති. නොයේ විදියට තමයි යාළුවනේ අපි අවසානට ඉතින් බොම්බරලට ගිහලා ආවේ. ඉතින් ඊට පස්සේ අපි ආවා යාළුවනේ මෙන්න මෙතන නාන්න අපි කට්ටියම ආවා මෙතන නාන්න. වතුරට බහින්න බෑ තරම් පට්ට සීතලක් තියෙන. ඉතින් මෙතනට ආවට පස්සේ ගියපු ගමන් මහන්සිය හැමදේම ඉතින් නැති වෙනා යන්න. මෙතනින් අපි නාගත්ත කට්ටියම ඉතින් නාලා මෙතන පොඩ්ඩක් ඉඳලා එන්ජොයි කරලා ඉතින් අවසානයේදී අපි එන්න තමයි හිතාන්නේ. ඉතින් ඔයාලා මොකද හිතන්නේ මගේ මේ YouTube වීඩියෝ එක ගැන? ඉතින් අනිවාර්යයෙන්ම channel එකේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් channel එක subscribe කරන් යන්න, ඒකම like කරන්න, comment එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් වීඩියෝ එකේ තියෙන අඩුපාඩු මොනවද? ඒ හැමදේම කියන්න. ඉතින් මේ දේවල් හදාගෙන ඉස්සරහට තවත් වීඩියෝ ගේන බලාපොරොත්තු වෙනවා. ඉතින් support එක කරලා channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම් හැමෝටම ජය වේවා.